හැමදාම සල්ලි පස්සේ හිඟන්නෙක් වගේ දුවන එක දැන් ඇති වෙලා නැත්තුමට. සල්ලි පස්සේ දුවන එක නවත්තලා සල්ලි උඹ හොයාගෙන විදිහට උඹේ මොලේ හැක් කරන්න පුළුවන් කිව්වොත් උඹ අනිවාර්යයෙන්ම මට පිස්සු කියයි. හැබැයි උත්තරේ තමයි ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මේක බණක් නෙවෙයි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ උඹේ ගේම ගහන්න, උඹේ සල්ලි හොයන ටාගට් වලට යන්න මොලේ ට්‍රේන් කරන ඒ සුපිරිම සීක්‍රට් එක ගැනයි. ගේම ගහනවා නම් පළවෙනි පීවර තමයි තමන්ට යන්න ඕනේ කොතනටද කියන එක ගැන පට්ටම ක්ලියර් ටාගට් එකක් තියෙන එක. අපි හිතමු උඹට අවුරුද්දකට ලක්ෂ 24ක් හොයන්න ඕනේ කියලා. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 2ක් විතරයි. දැනට ඔබේ සාක්කුවේ සතයක් වන්න තියෙන පුළුවන්. ඒක අවුලක් නෑ. හැබැයි උඹට හොයන්න ඕනේ ගාන හරියටම පැහැදිලිව තීරණය කරන එක තමයි මොලේ ට්‍රේන් කරන එකේ පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක තමයි උඹේ අටවිසිතට කාවද්දන්න පුළුවන් සරල වාක්‍යයක් හදාගන්න එක. ඒක හරියට මන්ත්‍රයක් වගේ. මේ තියෙන්නේ ඒ වගේ සරල වාක්‍යයක්. මම දැන් මාසෙකට රුපියල් ලක්ෂ 2ක ආදායමක් හොයන එක ගැන පට්ට සතුටුයි. ඒ වගේම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට ඔබ කරන්න ඕනේ මේකයි. හැමදාම උදේ නැගිට ගමන් වගේම රැට නිදාගන්න කලින් මේක 5 වතාවක් හරි 10 වතාවක් හරි දිගටම කියපන්. හැබැයි නිකන් කිරෙවෙක් වගේ නෙවෙයි. ස්පියාගෙන. ඒ සල්ලි ඇත්තටම ඔබ අතට ලැබෙනවා කියලා. එහෙම නැත්නම් ඔබේ බැංක් account එකට වැටෙනවා කියලා හිතින් මවා ගනි. මාසෙකට ලක්ෂ 2 ගානේ බැංක් එකට වැටිද්දි දැනෙන ඒ ගැම්ම හරියටම ෆීල් කරපන්. ඒ සල්ලි වලින් උඹේ ජීවිතේට, උඹේ පවුලේ උන්ට, උඹේ යාළුවන්ට වෙන වෙනස මනසින් දකින්න පටන් ගනි. හරියටම ෆිල්ම් එකක රංගපානවා වගේ. ෆුලිම ඒක ඇතුළට බැහැපන්. ඔබ මේ විදිහට හිතින් පුහුණු වෙද්දි මේ දේවල් දැන් ඇත්තටම සිද්ධ වෙනවා කියලා පිළිගන්න ඔබේ මොලේ රෙඩි වෙනවා. ඒකෙන් වෙන්නේ උඹේ ටාගට් වලට යන පාර පෙන්නන උඹේ මොලේ තියෙන දක්ෂම කොටස, ඒ කියන්නේ අර අයින්ස්ටයින් පාර්ට් එක ෆුල් ඇක්ටිව් වෙන එක. මේකට ගහන්න පුළුවන් තවත් සුපිරිම ට්‍රික් එකක් තමයි ඩ්‍රීම් බෝඩ් එකක් හදාගන්න එක. මාසෙකට ලක්ෂ 2ක් කිව්වම ඔබට ගත කරන්න පුළුවන් ලයිෆ් ස්ටයිල් එක පෙන්වන පින්තූර ටිකක් එකතු කරලා නිතරම පේන තරමින් අලව ගනි. ඔබ පදින්න ආස බයික් එක, වාහනේ, යන්න ආස ට්‍රිප්, හදාගන්න ආස කාමරේ, මේ හැම දෙයකම ෆොටෝස් දාලා ඒ ජීවිතේ අද මේ දැන් ගත කරනවා වගේ වැඩ කරන්න පටන් ගනි. අවසාන වශයෙන් උඹ හැමදාම උදේට කන්නාඩි ඉස්සරහට ගිහින් එක ප්‍රශ්නයක් උඹෙන්ම අහපන්. මේ ඉන්කම් එක ඇත්තක් කරගන්න මට අද කරන්න පුළුවන් මොනවද කියලා. උඹ ඒ වෙනුවෙන් එක පීවරක් හරි අදම ගනින්. මනසින් කරන මේ පුහුණුවීම් වලට අමතරව ඔබ ගන්න මේ ප්‍රැක්ටිකල් ඇක්ෂන්ස් තමයි උඹේ සල්ලි හොයන ටාගට් වලට යන්න මොලේ හුරු කරන සුපිරිම විදිය. උඹ දැම්ම ඔය සල්ලි පස්සේ දුවන එක නවත්තලා මේ ගේමට බෑපන්. උඹට වරදින්නේ නැහැ.